තමයි මම මේ අතක් සහ මුලින්ම අයින් කරපු ආබාධිත කෙනෙක්ගේ නිවසට යන පාර මේ ප්‍රදේශයේ තියෙන බෙලියත්ත ප්‍රදේශයේ ඉතින් මේ යන පාර තමයි මෙන්න මේ. ඉතින් මම මේ යනවා ඒ ස්ථානයට බලන්න මේ බලධාරීන්ගේ ඇස් මෙතෙක් යොමු වෙලා නැහැ. බලමු පොඩ්ඩක් ඉස්සරහට. මේ තියෙන පාර තමයි මේ ඒ පාරේ ඇත්තටම යන්න අපහසුයි. ගම්මානේ පටන් ගන්න අක්කාරට මෙතනින් ඔය. ඔව්. වෙන පාර. පාර වෙන කෙනෙක්ගෙන් අරගෙන තමයි කල්ලිය කරගත්තේ. මම නාන ලිඳ මේක තමයි. ඔව් පේනෝනේ මේ අතකුත් නැහැ. ඉතින් මේ මම හරගත්ත ලිඳ මේ. එන්න ලිඳ මං හරලා මම මේක නාන්නේ. තුමා ඉන්න ස්ථානේ මේ නාන ලිඳ. අපිට වතුරත් දෙන බොන්නේ සල්ලි වලට. අපහසුයි. උඹලට පේනවා ඇති මේ අතකුත් නැහැ. දකුණු පැත්තේ අත සහ මුලින්ම අයින් කරලා තියෙන්නේ. මේ ඔය තියෙන මිනිස්සු ඇත්තටම මේ පහසුකම් නැති නිසා තමයි මේ මිනිස්සු ඇතෑරලා ගිහිල්ලා තියෙන්නේ. හැබැයි ඒ කට්ටියට වෙනත් තැන් ඉන්න තැන් තියෙන නිසා ඒ කට්ටිය ඇතෑරලා ගිහිල්ලා තියෙනවා. මේකේ ගෙවල් කීයක් තියෙනවද? මේකේ ගෙවල් තියෙනවා දැනට තියෙන බවුන්ඩේෂන් වශයෙන් 84ක්. ඉතින් මේ අඳුරු තාවයේ තියෙන ඇත්තටම ගෙදර නිවසට කරන්ට් එක නැහැ. ඉතින් දවල් දවසේ ටාර්ච් වෙන පොඩි සෝලර් පැනල් එකක් තියෙන්නේ. ඉතින් මා විසින් දෙන්න බලාපොරොත්තු වෙන සෝලර් පැනල් එකක්. සම්මානය මොකක්ද කියලා මෙයාගෙන් අහමු අපි. මේක පහළ බෙලිගල්ල උතුර කියන ගම්මානය. මේක අවුරුදු 8ක් තිස්සේ මේ ගම්මානයේ ලයිට් විදුලිය වතුර නැති ප්‍රශ්නයක් තියෙන්නේ. ඉතින් ඒක ප්‍රශ්නේ ගොඩක් මැදිහත් වෙලා අපි හැමදේම කරන්න පුළුවන් උපම කරා. කළා ඉතින් ඒ යටපත් වුණා. තියෙන අය තියෙන විදියට ගත්තා. නැති එක නැති විදියට වුණා. වුණත් මේක නිදහස ඉතින් ආගම දහමට අනුව යමක් කමක් කෙනෙකුට සේතක් සාන්තිය අපිටක් ආශිර්වාදයක් කරගෙන එදිනදා ජීවිතය ගෙනියනවා. මට දුවක් ඉන්නවා. ඒ දුව දැනට අධ්‍යාපනය සඳහා අධ්‍යාපනය හදාරනවා. ඉතින් වැඩ කටයුතු එක්ක බොහොම කටුක රිලව් වරේ මේ තමයි පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා සෑහෙන්න. එදා බතයි දෙන බත එදා කන්න බෑ ළඟ හිටියොත් කන්න පුළුවන්. නැත්නම් ඒකත් නැත්නම් වල දාලා හරි. එහෙමයි අපි ජීවිතය ගෙනියන්නේ. හතර වටේදී මේ හතර වටේම කැලේ. කවුරුත් ඉතින් ඌවා කිව්වට එන්න සරණක් ඇත්තටම නැහැ අපට. ඉතින් අර පිනක් සඳහා හරි තම තමන්ට එදිනෙදා යන ජන ජීවිතේ සියලු දෝක අපලෝපද්‍රයන් දුරු වී යන්නට මේවන්නේ තින් දැක බලාගෙන පුළුවනි ඔබලාට ඉතින් උපකාරයක් කරන්න පුළුවන් කෙනෙක් ඇත්නම් මට දැනට මේ කපරාඩු කරගන්න තමයි තියෙන්නේ. මේ හිතේ විදිහට මේ ජීවිතේ ගෙනියනවා ඒකත් කරදරමකුත් නැහැ. මම පුද පූජා කළා කීයක හරි ඉතින් පොඩ්ඩක් මම ඉතින් සාමාන්‍යයෙන් ඉතින් කීයක් හරි එකතු කරගෙන ඉතින් මේ ගේ දොර හදාගෙන වැඩ කටයුතු මගේ දුව වෙනුවෙන් මේ වැඩ කටයුතු මට නිර්මාණය කළා ඉවර කරලායි දෙන්නයි වෙර දරන්නේ. ඉතින් මහත් බැතියෙන් මොන පුද පූජා අපි ඉතින් කොහොම කරත් ඉතින් ඇත්තටම මම අසරණයි. ඒ අසරණ තත්ත්වේ වුණත් ඉතින් මෙතෙක්වත් මම ඇත්තටම කියලා නැහැ. මාගේ හිතාදර මිත්‍රශීලී මගේ වෙද මහත්තයා වන. ඔව් මාත් එක්ක බොහෝ කල් ඉඳන් කුසුරක් දරනවා. ඒ ඇසුරෙන් මේ විදෙහෙදකම් අපි සමග එකතු වෙලා අසරණයිට පිටක් එතුමා වෙනවා. ඒ වෙන පිටත් මේ ඉතින් මේක තමයි ඇත්තම තත්ත්වය. අද ඉතින් මං ගාදරට එන්න මේ එකක් දැක්කුවා. ඉතින් ඒකට ආවා. ඒකට බොහොම ස්තුතියි. මේ වීඩියෝ එක නරඹන සැමටම මේ තියෙන්නේ නාන වතුර වාස ගන්න විදිය ආකාරය තමයි වැඩිපුරම ඉතින් වැහි දවස්වලට ඉතින් බලන්න මේ බැරල් එකක් පුරවගෙන තියෙන ඇත්තටම මේ වගේම බූලි ටිකක්. එතකොට ඇත්තටම සමාජයේ නියැලෙන සමාජ සේවකයන්ගෙන් මම ඉල්ලනවා ඒ වගේම මේ රජයේ මේ බෙලියත් ප්‍රාදේශ සභාවනේ බෙලියත් ප්‍රාදේශ සභාවේ ගරු සභාපතිතුමන් මේ වීඩියෝ එක දැකලා හෝ ඉදිරිපත් වෙලා මෙතුමන්ලට වැඩක් කරයි කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් මා විසින් ආබාධිත පඩියවත් නැහැ. ආබාධිත පඩියවත් නැහැ කියලා කියනවා. ඉතින් ආබාධිත පඩියකුත් නැතිව බලන්න අතකුත් නැතිව ජීවත් වෙන ආකාරය කිසි කෙනෙකුට ගමටවත් රුපියලකින්වත් කරදරයක් නැතුව අර සාන්ති කර්ම කරලා බෝධි පූජා කරලා ගන්න පොඩි මුදලකින් තමයි මේ දේ කරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ආදරණීය පින්වත්
සදහැවත් බැතිමතුනි ඉදිරිපත් වෙමු. ඉතින් මම මේ නම්බරේ දාන්නම් මෙතුමාගේ නම්බරේ දාන්නම් දාලා අපි වැඩක් කරමු. ඉතින් මම පොරොන්දු වෙනවා සෝලර් පැනල් එකක් දෙනවා කියලා විදුලිය ලබා ගන්න තෙක් සෝලර් පැනල් එක. ඉතින් ඒට අවශ්‍ය බල්බ් ටිකත් එක්ක සෝලර් පැනල් එකක් මා විසින් දෙනවා කියලා පොරොන්දු වෙනවා. මොකද සෝලර් පැනල් එක පොඩි පැනල් එකක් තියෙන්නේ. ඉතින් ඉස්සරහා ඉතින් මෙන්න මේ තියෙන්නේ පොඩි සෝලර් පැනල් එකක් බලන්න. ඇත්තටම මේ පැනල් එකකින් දන්න අය දන්නවා මේකෙන් කොච්චර කාලයක්ද කොච්චර බල්බ් ප්‍රමාණයක්ද පුළුවන් කියලා. ඉතින් මේකත් මේ අයට ලැබිච්ච දෙයක්. ඉතින් ලැබිච්ච දෙයින් ලද දෙයින් සතුටු වෙලා මෙන්න මේ සෝලර් පැනල් පොඩි දෙකක් තමයි තියෙන්නේ. ඉතින් මේ දෙකෙන් ඇත්තටම හරි අමාරුයි. ඉතින් දවල් කාර්යයේත් පොඩක් ගෙදර අඳුරුයි ඔබලට පේනවා ඇති. ඉතින් ඉදිරිපත් වෙමු වැඩක් කරමු. එහෙනම් හැමෝටම උතුම් දලඳා හාමුදුරන්ගේ පිහිටයි කියලා ප්‍රාර්ථනා කරනවා. වැඩක් කරමු කියලා සැබවින්ම ආරාධනා කර සිටිනවා. ඔබතුමාට අවසන් වශයෙන් මොනවද ඉල්ලන්න තියෙන්නේ? අකමැති විනම් මාගේ වචනය පිළිගන්න ඔබලා එන්න මාගේ නිවසට සෙත සලසන්න සැකයක් ඇතොත් ඉන් හැකි සැක හැරගන්න දලඳා සාමිදු පිහිටෙන් ඔබලාට සෙත් වෙන්න සාදු 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 තිබෙනං ඔබේ ඔය මොබයිල් නම්බරය බින්දුව හැත්ත හත ආටසිය දාහය මුලට යොදන්න දහනමයයි හැත්ත හතර ඊළඟට යොදන්න රත්නායක කාපු මහතා කියලා ඉතින් මට අමතන්න දෙවි රැකවරණයි